හිමිදිරි භාවනාවට ගෞරවය මහිමය දෙවිඳුන්ට දෙමින් යොහාන් සුවිශේෂයේ 16 වන සීමාව තුළ අපටත් සෑම කලටත් ප්‍රයෝජනවත් වන මනහර ඕවදනක් කිතු සමිඳුන් දී තිබෙන ආකාරය දකිමුව. නුඹලා බාධා නොවන පිණිස මේ දේවල් නුඹලාට කීවෙමි. අප යන මේ ගමන තුළ බාධක තිබෙන බවද බාධා කරන්නෙක් සිටින බවද ඒ බාධා කරන්නාට නතුව බාධා කරන්නන්ද නැතුවාම නැති බව සමිදානන් පැවසූ සත්‍යයන්. යමෙකු කරන කොටගෙන බාධා ඇතිවේද ඔහුට දුක්වේ යන්නෙන් පැවසූ සමිදානෝම මෙම ස්ථානය තුළ බාධාවක් කර නොගෙන ගමන් කිරීමේ අවශ්‍යතාවය පහදා දී තිබෙන අපූර්ව ගැටලුව වන්නේ බාධාව නොව බාධාවක් කර ගැනීමය. කිතු සමිඳුන්ගේ අඩිපාරේ ගමන් කිරීමට ඇරයුම් ලබා සිටින අප වෙනත් පාරක නොව එම පාරෙම යා යුත්තන් බැවින් කිතු සමිඳුන් මුහුණ දුන් දෑ අප ජීවිතවලද අධ්‍යක්ීම් බවට පත්විය යුතුමය. එවිටයි අප කිතු සමිඳුන්ගේ ස්වරූපයේ සමානත්වයට මුළුමනින් එළඹෙන්නට යන්නේ. කිතු සමිඳුන්ගේ ආදර්ශයට අනුව යමින් ප්‍රීතියෙන් ඉවසීමෙන් යටහත් ගමින් එය තරණය කරමුනම් මුහුණදී ඉදිරියට යමුනම් සැබවින්ම ඒ හැම එකකටම ප්‍රේමයෙන් ප්‍රතිචාර දක්වන්නෙමු නම් මොනතරම් බාධා පැමිණියද කිසි දිනක ඒ බාධාව අපට බාධාවක් වන්නට යන්නේ නැහැ. බාධා තිබෙන බව පැවසූ සමිඳුන්ගේ වදන් වලට අනුව බාධා නිසා බාධා නොවි ඒවා අප ගමනට බාධාවක් කර නොගෙන අප ඉදිරියෙන් ගමන් කරන කිතු සමිඳුන් දෙසම බලා පන්නරය ලබා සවිමත්ව පියවර ඔසෝමු හනිකට මන්ද එතුමන්ගේ රහසිගත වීම අත ළඟ නිසාවෙන්